ගයිස් මම මේ යන්නේ ලංකාවේ උසෙන් 8 වෙනි ස්ථානය ගන්න දියල්ල බලන්න. ගොඩක් අය නම් දන්නවා ඇති. ගිහිල්ලා බලමු සුන්දරත්වය කොහොමද කියලා. මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්න. මෙයාලගෙන් අඩුවක් නැහැ නේ. අය මගේ යාළුවෝ දෙන්න. ඔයාලට කියන්නේ වතුර වැටෙන සද්ද මට ඇහෙන්නේ කළුගල් බිමට වැටෙනා වගේ සද්දයක්. මේ කියන පාර දුෂ්කර නෑ. දෙයින්දම පඩිපලක් තමයි තියෙන්නේ. ගෙවල් තියෙනවා. පාරවල් තියෙනවා. ගිහිල්ලා බලමු ලස්සන කොහොමද කියලා. දෙන්නම් යා කඩා හැලෙන විදිහ කොහොමද යාගේ දන්නේ පාට. ඉතල දරුවෝ නම් හරිම ලස්සනයි. ඔයාලට පේන්නේ මෙතෙන්ද. ගිහිල්ලා බලමු. සුන්දර වාසනාවන්තම ගෙදර තමයි. හේතුව මං කියන්නම්. දුර අරපු ගම හේන්නේ බලන්න. පේනවා සප්ත කන්‍යා පදවිය ලක්ෂපාන නලකනාව. අතරම ගයිස් ලස්සන තියෙන්නේ. පොඩ්ඩයි තියෙන්නේ. අපි ගිහිල්ලාම බලමු යනකම් හදිස්සි. ඒක ලස්සනයි. හරිම ලස්සනයි. හරිම විනෝදයි. මොන්නම් කියන්නේ ගයිස් මේක අපි බලලා නැත්තම් වැඩක් නෑ. බලන්න ඔයාගේ ලස්සන. 8 වෙනියට උසම දියල්ල වුණාට අනිත් දියලි අතම ඉතර ලස්සන කඩ හැලෙන්නේ නෑ මම දන්නේ. ඉතර වතුර රදා පවතින්නෙත් නෑ. ඉතින් බලමු එයාගේ ලස්සන. යාළුවනේ ආවා. එයා හොයාගෙන ආවා. දියල්ල පල්ලට වැටිලා ගල් වල වැදිලා එන වතුර අර ටික අඩි 8ක් විතර ගැඹුරුයි. ආවම යන්න හිතෙන්නේ නැති දැන් තමයි මේ පේනවනේ වතුර බින්දු මේ සුන්දරත්වයේ කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ කියන්නේ කියලාම වැඩක් නැහැ. ගයිස් මං ආවේ නාන්න බෑ. ඉතල වැඩි මූණකට හොදයි යන මම. අච්චෝ සංචාරකයන්ගේ හිත දිනාගත්ත සංචාරකයන්ගේ කිසි අඩුවක් නැහැ. සංචාරකයන්ගේ අඩුවක් නැහැ කියලා විතරයි කියලා ආවා. යාළුවනේ ලංකාවේ 8 වෙනියට උසම දියැල්ල ලෝකේ 625 වෙනි තැන ගන්නේ මේ දියැල්ල. මේක පීටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. එතකොට මේකට ජල මූලාශ්‍රය වෙන්නේ මස්කෙලිය ඔය. ආදි මුතුන් මිත්තන්ගේ කටවහරි ජනශ්‍රුතේ කියන විදිහට කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද අඩවියට වැඩම කරනකොට ඉරුණ සිවුර මේ ස්ථානයේ ඉඳලා පිරියම් කරා කියලා. ඒක කටවහරේ වෙන කතා බහක්. එයා පිළියෙදි මගෙත් එක්ක මෙච්චර වෙලා දැන් අපි යන්නේ නේ. මොනං කොල්ලෝ දෙල්ලෝ. ඉන්නේ නම්